කොහොමද ඔයාලට? අද අපි ඔයාලව ටිකක් විශේෂ තැනකට තමයි එක්කන් යන්න හදන්නේ. මේ වීඩියෝ එක බලන ඔයාලා ගොඩ දෙනෙක් මිහින්තලේ පුදබිම වන්දනා කරන්න අනුරාධපුරයට ඇවිල්ලා ඇති. ඉතින් මේ එන අයගෙන් ඉතාමත් සුළු පිරිසක් තමයි මිහින්තලේ ළඟම තියෙන මේ කණ්ඩක චෛත්‍ය බලන්න එන්නේ. කන්තක කියන නම අහපු ගමන් ඔයාලට මතක් වෙන පළවෙනි දේ මොකද්ද? ඔව් අපිට නම අහපු ගමන් මුලින්ම මතක් වෙන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ කන්තක අස්ත්‍රය. නමුත් මේ නම මේ චෛත්‍යයට දාලා තියෙන්නේ මේ චෛත්‍ය බුද්ධ කාලයටම සම්බන්ධ චෛත්‍යයක්ද කියන එක ගැන අපේ පුරාවිද්‍යාවෙන් තවම කිසිම ගවේෂණයක් කරලා නැහැ. මොකද අපේ පුරාවිද්‍යාව විජය රජතුමාට කලින් ඉතිහාසය ගැන කතා කරන ගොඩක් තැන්වල ඒ ඉතිහාස සාක්ෂි සාධක වසා දමමින් තිබෙන බව අපිට ගොඩක් තැන්වලට ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් මිහින්තලයට යන ගමන් හම්බෙන පළවෙනි රතගාල ගාවින් තමයි අපිට මේ චෛත්‍යයට යන පඩිපෙළ තියෙන්නේ. ඒක කැලිට වැහිලා වගේ තියෙන හින්දා ගොඩක් කට්ටියට මේක පේන්නේ නැහැ. අපේ පුරාවිද්‍යාවට අනුව නම් මේ චෛත්‍ය අනුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත් කලා නිර්මාණයක් විදිහට තමයි සැලකන්නේ. ඉතින් මේ ස්තූපය මුලින්ම හැදුවේ කවුද කියන එක ගැන නිශ්චිත සටහනක් තාමත් හොයාගෙන නැහැ. ඉතින් මළුවට ඇතුළු වුණ ගමන් මේ වගේ හොඳින් සංරක්ෂණය වෙලා තියෙන සිරිපතුල් ගලක් සහ වාහල් කඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම පවතින ලිඛිත ඉතිහාසයට අනුව ලජ්ජතිස්ස රජතුමා මේ චෛත්‍යයට ගල් කංචුකයක්, ඒ කියන්නේ ගල් ආවරණයක් ඉදි කරවලා පූජා කරා කියලා සඳහනක් තියෙනවා. ඒ වගේම මහානාග රජතුමා සහ බාතිකාබේ රජතුමා මේ චෛත්‍යයට ඉඩම් පූජා කරා කියලා සඳහනක් තියෙනවා. ඉතින් මේ චෛත්‍ය බලන්න ඔයාලත් ආවොත් මේ වගේ ඉතාමත් හොඳින් සංරක්ෂණය වෙලා තියෙන ගල් කැටයන් බොහොමයක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ පේන්නේ එක වාහල් කඩක දෙපැත්තේ තිබිච්ච එක ගල් කණුවක්. ඒක දැන් බිමට වැටිලා තියෙන්නේ. අපිට ඒකේ ලස්සන කැටයම් ගොඩක් නෙලලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අස්සයේගේ කැටයමකුත් කොටලා තියෙනවා. ඒකට හේතුව නම් මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. ඒක පුරාවිද්‍යාවෙන් හොයලා බලන්න ඕන දෙයක්. මෙතින් මේ බිමට වැටලා තිබිච්ච ගල් කණුවේ පහළ කොටස මේ වාහල් කඩෙත් කොටසයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට එහා පැත්තෙන් තව වාහල් කඩවල් දෙකක් තියෙනවා. ඉතාමත් හොඳින් සංරක්ෂණය වෙලා තියෙන. හැම වාහල් කඩක් ගාම අපිට මේ වගේ සිරිපතුල් ගල් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඉතාමත් හොඳින් සංරක්ෂණය වෙලා තියෙන අනෙක් වාහල් කඩ අපිට මෙතනත් කලින් වගේම හොඳින් සංරක්ෂණය වෙලා තියෙන ගල් කණුවක් බලා ගන්න පුළුවන්. ඒකට සිංහ කැටයමක් තියෙනවා. වාහල් කඩ හතරෙම අපිට මේ වගේ ගල් කණු බලා ගන්න පුළුවන් දෙක බැගින්. එතකොට ඒ හැම ගල් කණුවකම අපිට සිංහයන්, අශ්වයන්, ගවයන් වගේම ඇතුන්ගේ රූප ගලින් නෙලලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ ගල් කණුත් එක්ක එන තවත් විශේෂ කතාවක් තියෙනවා. ඒකේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධව ඔයාලට පුළුවන් පොඩ්ඩක් ගවේෂණය කරලා බලන්න. ගොඩක් කට්ටිය කියනවා පාහියන් වාර්තාවේ මේ කණ්ඩක චෛත්‍ය ගැන සඳහනක් තියෙනවා කියලා. එතකොට පාහියන් හිමි දඹදිවට වැඩියයි කියලා කියන කතාවේ පාහියන් හිමි ලංකාවට තමයි වැඩියා කියලා කියන්නේ. එතකොට
පාහියන් හිමි දැක්කා කියන අශෝක කුළුණු මේ තියෙන කුළුණු කියලා මතයක් තියෙනවා. ඉතින් අපි මේ දකින කුළුණු උඩත් අපි ඔය ඉන්දියාවේ කියන අශෝක කුළුණ වගේම මෙතන සිංහයේ රූපයක් නෙරලා තියෙනවා. ඒ වගේම පාහියන් වාර්තාවේ කියන්නේ අශෝක කුළුණු දැක්කා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ කියන කතාව ඇත්තනම් පුරාවිද්‍යාවෙන් මේ පිළිබඳව හරි ගවේෂණයක් කරලා ඇත්තටම ලංකාවේ ඉතිහාසය මොකද්ද කියන එක ගැන අපිට කියනවා නම් ඒක ගොඩක් වටිනවා. අපිට මේ වහල්කඩ එකක් අනුවල බලා ගන්න පුළුවන් වෙන්නේ ඇත් රූප දෙකක්. ඉතින් මමත් මේ චෛත්‍ය බලන්න පළවෙනි වතාවට තමයි අද ආවේ. මිහින්තලේ යන ගොඩක් කට්ටිය මේ චෛත්‍ය බලන්න එන්නේ නැති නිසා ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්න කියලා හිතුවා. ඉතින් අද අපි ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.